මේ අසීරු මොහොතේ විපතටපත් සියලු දෙනාටම තෙරුවන් සරණයි කියා පතනවා. යාළුවනේ මම අද කියන්නේ මා ජීවත් වන ප්‍රදේශයේ දැනට අවදානමට ලක්ව තිබෙන දැදුරුඔය පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න. මාතලේ කුරුණෑගල යාපහුව ආදී කඳු සහිත ප්‍රදේශ ආශ්‍රිතව ගලා එන කුඩා දිහධාරාවන් එක්වීමෙන් දැදුරුඔය ආරම්භ වෙයි. අතරමඟදී තවත් අතුගංගා එකතු වීමෙන් කිලෝමීටර් 143ක් ඇදී යන දැදුරුඔය සමදුර සමග එකතු වන්නේ හලාවතට නුදුරු ස්ථානයකි. වැඩි වේගයකින් ගලා යාමක් නැති මෙම ගංගාවෙන් වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරය ඉහළින් සිදු කෙරේ. දැදුරුඔය ජලාශය සහ තවත් කුඩා වැව් කිහිපයක් මගින් මේ ඔයේ ජලය ලබාගෙන බෝග වගාව සරුවට සිදු කෙරේ. වාරියපොළ, හෙට්ටිපොළ, තොරකොටුව, මහව, හලාවත ආදී ප්‍රදේශ හරහා දැදුරුඔය ගලා යයි. වී ගොවිතැන, පොල්, කෙසෙල්, එළවලු ආදී වගාවන් මේ ඔය ආශ්‍රිතව සිදු කෙරේ. මේ වන විටත් වාන්දොරටු සියල්ල ඇර තිබුණත් පිටාර ගැලීමට ආසන්නව තිබෙන දැදුරුඔය ජලාශය පහත් බිම් කිහිපයක් යට කරමින් ජීවිත රාශියක් අවතැන් කරමින් සියලුම ගමනාගමනය නවතමින් ජලකඳ ගලා බසිනවා. මාගේ එකම ප්‍රාර්ථනය මේ අවට සිටින කිසිම කෙනෙක්ට කරදරයක් නොවේ යයි කියයි. යාළුවනේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.